ඔයාගේ කඩේ වැඩියම යන අයිටම් එක ඇත්තටම කඩේට වැඩියම සල්ලි දෙන අයිටම් එකද? අද බලමු. පොඩි ඩිසිෂන් ලොකු ඩිෆරන්ස්. ගොඩක් ෂොප් ඕනර්ස්ලා හිතනවා මේ අයිටම් එක දවසට වැඩියෙන් යනවා. ඒ නිසා මේක තමයි හොඳම අයිටම් එක කියලා. හැබැයි ඒක හැම වෙලාවෙම හරි නෑ. මොකද වැඩියෙන් විකුණන එකයි වැඩියෙන් ප්‍රොෆිට් දෙන එකයි එකම දේ නෙවෙයි. සිම්පල් එක්සැම්පල් එකක් බලමු. අයිටම් මේ දවසට 50ක් යනවා. එකකින් ප්‍රොෆිට් එක රුපියල් 5යි. ඒ කියන්නේ ටෝටල් ප්‍රොෆිට් එක රුපියල් 250යි. අයිටම් B දවසට 15ක් විතරයි යන්නේ. හැබැයි එකකින් ප්‍රොෆිට් එක රුපියල් 30යි. ඒ කියන්නේ ටෝටල් ප්‍රොෆිට් එක රුපියල් 450යි. දැන් බලන්න වැඩියෙන් යන්නේ අයිටම් A. හැබැයි කඩේට වැඩියෙන් සල්ලි දෙන්නේ අයිටම් B. ඒ නිසා අද ඉඳන් වැඩියෙන් යන අයිටම් එක විතරක් බලන්න එපා. මේ තුන බලන්න. කීයක් විකුණනවද? එකකින් ප්‍රොෆිට් කීයද? මුළු ප්‍රොෆිට් එක කීයද? මේ වගේ පොඩි ඩිසිෂන්ස් ගන්න නම් කඩේ ඇතුලේ සිද්ධ වෙන දේවල් හරියට බලන්න ඕනේ. POS මැෂින් ඕනේ නෑ. software ඉගෙන ගන්න ඕනේ නෑ. හරි ස්ටෙප් එක රිපෝට්ස් ෆෝන් එකටම. මේක අද කඩේට try කරලා බලන්න. උදව් ඕන නම් හරි ස්ටෙප් ඉන්නවා. මුලින්ම නොමිලේම කතා කරලා බලමු.